හායි කොහොමද ඔයාලට? සුබ දවසක්. ඉතින් අදත් මම ඔයාලත් එක්ක කතා කරන්න ලස්සන මාතෘකාවක් අරගෙන ආවා. ඔයාලා අහලා ඇති මේ ෆැෂන් කියන වචනේ. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයා කොහොමද ඔයාගේ ෆැෂන් එක අඳුනගන්නේ කියලා. එන්න අපි අද කතා කරමු. අපි ඉස්සෙල්ලාම බලමු මේ ෆැෂන් කියන්නේ මොකක්ද කියලා. මේක මේ වෙනකොටත් ගොඩාක් ජනප්‍රිය මාතෘකාවක්. බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. නමුත් සමහරු තාමත් හොයනවා මොකද්ද ෆැෂන් එක? මම කොහොමද මගේ ෆැෂන් එක හොයාගන්නේ? මොකද්ද මේ ෆැෂන් එක හොයාගෙන කරන දේවල් වල තියෙන වාසි අවාසි කියලා. ඉතින් අද ඒ ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම ඔයාලට සරලව පැහැදිලි කරන්නම් මොකද්ද ෆැෂන් එක? කොහොමද ෆැෂන් එක අඳුරගන්නේ? මොනවද ඒක අඳුර ගැනීමෙන් තියෙන වාසි කියලා. ඉතින් එතකොට මුලින්ම අපි බැලුවොත් ෆැෂන් එක කියලා කියන දේ ඔයා අහලා ඇති. ඔයාට කියනවා ඔයාගේ ස්ටඩීස් වලට ඔයා මේ ෆැෂන් එක යූස් කරන්න. එතකොට ඔයාගේ ජොබ් එක ඔයාගේ ෆැෂන් එක කරගන්න. මේ ෆැෂන් කියන වචනේ හැම තැනම තියෙනවා. එතකොට මොකද්ද මේ ෆැෂන් එක කොහොමද අපි ඒක අපේ ස්ටඩීස් වලට අපේ ෆියුචර් එකට යූස් කරගන්නේ කියලා මම කියලා දෙන්නම්. බලන්න දැන් ෆැෂන් එක කියලා කියන එක කියලා කියන්නේ අපි හිතමු ඔයා යම් දෙයක් කරනවා ඔයා ඒක හරිම සතුටින් කරන ආසාවෙන් කරන දෙයක් ඔයාව කවුරුත් ෆෝස් කිරීමකින් තොරව again and again ඔයා ඒකම කරනවා සහ ඔයා ඒක එන්ජොයි කරනවා මේක තමයි ඔයාගේ ෆැෂන් එක ඇත්තටම කිව්වොත් තනි වචනෙන් ගත්තොත් burning desire එක කියලා කියන්නේ ඔයාගේ මේ ෆැෂන් එකට ඔයා හරිම කැමැත්තෙන් යම් දෙයක් කරනවා හරියට නිකන් leisure activity එකක් වගේ ඒක ඔයා කැමැත්තෙන් කරනවා ඔයාට කිසිම බල කිරීමකින් තොරව සමහර වෙලාවට මම වාට උදාහරණකින් මේක සරලව පැහැදිලි කරොත් දැන් ඔයා හිතන්න ඔයා මහනවා ඇඳුම් මහන කෙනෙක්. එතකොට ඔයා හරිම ආසාවෙන් ඇඳුම් මහනවාට අලුතින් රෙද්දක් දැක්කොත් කපලා මහන්නම හිතෙනවා. එතකොට ඔයාට සමහර වෙලාවට නිදිමතක් දැනෙන්නේ නැහැ මේ මහන නිසා. ඔයාට බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද ඔයා හරි ආසාවෙන් ඒක එන්න එක දකින්න ඒක රිසල්ට් එක දකින්නකම් ඔයා හරි කැමැත්තෙන් මහනවා. එතකොට මෙන්න මේක තමයි ෆැෂන් එක කියලා කියන්නේ අපේ ෆැෂන් එක. මේක දැන් එක එකනාගේ ස්කිල් එක අනුව විවිධාකාර වෙන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් ඉදිරියේදී කොහොමද ඔයාගේ ෆැෂන් එක හොයාගන්නේ කියලා. එතකොට මම මුලින්ම කියන ඔයාට මේ without fashion අපි දෙයක් කරනකොට මොකද්ද ඒකේ තියෙන බලපෑම කියලා. ඔය ෆැෂන් එක කියන එක අපි බොහෝ දෙනෙක් අඳුරගන්නේ නැහැ. අපිට උමනාවකුත් නැහැ. අපි ගොඩාක් වෙලාවට ට්‍රෙන්ඩ් එක තමයි ෆැෂන් එක කරගෙන තියෙන්නේ. එතකොට මේ ෆැෂන් කියන දේ බර්නින් ඩිසයර් එක කියලා කිව්වනේ. දැන් අපි ස්ටඩි කරන කෙනෙක් කියලා ගත්තොත් එයාලා ගොඩ දෙනෙක් වෙලාවට එක එක පාත් සිලෙක්ට් කර ගන්නවා. ඒ කාලේ තියෙන ඩිමාන්ඩ් එක, එහෙම නැත්නම් යාළුවෝ අතර තියෙන ට්‍රෙන්ඩ් එක, ගෙදරින් ෆෝස් කරනවා, ටීචර්ස්ලා ෆෝස් කරනවා. ඒ නිසා යම් මොන හරි යම් පාත් එකක් සිලෙක්ට් කරගන්නවා. අපි හිතමු දරුවෙක් ඉන්නවා. එයා සයන්ස් වලට ගොඩාක් දක්ෂයි. නමුත් එයාගේ යාළුවෝ ඔක්කොම IT කරනවා. ගෙදරිනුත් කියනවා දැන් IT ඉන්ඩස්ට්‍රියට තියෙන ඉල්ලුම වැඩි කියලා. ඒක නිසා එයා IT කරන්න එනවා. එතකොට මෙතනදි වෙන බලපෑම තමයි එයා මේ without passion මේ ස්ටඩි කරනකොට මෙතනදි සමහර concept එයාට තේරෙන්නේ නැති වෙනකොට එයාට ඉක්මනට එපා වෙන්න ඉක්මනට මේ දේ අතාරින්න එයා fed up වෙන්න give up කරන්න මේ බලන්නෙම මේ එයාගේ passion එක නෙමෙයි. එයාට ටික දවසක් යනකොට තේරෙනවා මේක මගේ passion එක නෙමෙයි මම මේකට කැමති නෑ මට මේක එපා වෙනවා මං ආස නෑ මේක ස්ටඩි කරන්න එහෙම කියලා කාලයක් ඇදී අතාරිනවා. එතකොට ඒක හරි අපරාධයක්. ඒ නිසා තමුන්ගේ පැෂන් එක අඳුරගන්න. ඔයා සයන්ස් වලට නම් දක්ෂ ඔයා සයන්ස් පැත්තෙන්ම යන්න. ඒකට මම එක්සැම්පල් එකක් විදිහට සයන්ස් ගත්තේ. මම ඒකට රටේ ඩිමාන්ඩ් එකක් නැති වුණත් ඔයාට ඩිමාන්ඩ් එකක් හදන්න පුළුවන් ඒක ඔයාගේ පැෂන් එක නා. ඒක නිසා තමයි අපි ගොඩාක් වෙලාවට දකින්නේ ඔය මම ජොබ් පැත්තෙන් ගත්තොත් ගොඩ දෙනෙක් ඔෆිස් යනවා, ගිහින් එනවා, එපා වෙලා යනවා, බස් වල තෙරපෙනවා, ටික කාලයක් යනකොට ටයර්ඩ් ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ට ජොබ් එක එපා වෙලා තියෙන්නේ දැන් හරි අකමැත්තෙන් උදේට නැගිටින රස්සාවට යන්න. මොකද ඒක යාගේ පැෂන් එක නෙමෙයි. එයාට ආස නැහැ එයා ඒ ජොබ් එක කරාට. ඉතින් එහෙම අපිට ගොඩ කාලයක් දෙයක් අල්ලන් ඉන්න බෑනේ. ඒක නිසා තමයි මේ ෆැෂන් එක අඳුනගෙන ෆැෂන් එකට අදාළව දෙයක් කරනවා කියලා කියන්නේ long lasting effect එකක් තමයි ලයිෆ් එකට දෙන්නේ. ෆියුචර් එකට ලොකු growth එකක් දෙනවා. ඔයාට හරියට ඔයාගේ ෆැෂන් එක ටච් කරන්න පුළුවන් නම්. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ ෆැෂන් එක හොයාගන්නේ කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා ඔයාගේ ටැලන්ට් එක අඳුනගන්න. එතකොට අපි හිතමු දැන් කෙනෙකුට තියන්න පුළුවන් එයා ඇඳුම් මහන්න දක්ෂයි. එයා මහන්නේ ඇඳුම් විතරමයි. එයා වෙන දේවල් වලට එයාට කෑම හදන්න දන්නේ නැහැ. එයා වෙන දේවල් වලට දක්ෂ නැහැ. එයා හරි ආසයි ඇඳුම් මහන්න.
එහෙනම් ඒකේ එයාගේ ටැලන්ට් එක ආයි අහන්න දෙයක් නෑ. එයා ඇඳුම් අහන එක තමයි. එයාට හොඳම දේ තමයි ඒක කරගෙන යන එක. එතකොට ඒකෙන් එයාට පුළුවන් එයාගේ පැෂන් එකනේ ඒක. ඒක දිගු කාලීන වාසි ගන්න එයාට හොඳ ෂොප් එකක් දක්වා එන්න නැත්නම් ගාමන්ට් ෆැක්ටරි එකක් දක්වා එන්න මේ ටැලන්ට් එක යූස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි හිතමු තව කෙනෙක් ටියුෂන් ක්ලාස් කරනවා. ටීචින් එයාට පුළුවන් තව කෙනෙකුට උගන්වන්න. එතකොට එයා ඔෆිස් ජොබ් එකක් කරලා හරියන්නේ නැහැ. එයා කරන්න ඕනේ එයාගේ ටීචින්. එයා ආසයකටනේ. එතකොට එයාට අර උදේ 8-5 ජොබ් වලට ගිහිල්ලා තෙරපිලා වැඩ කරලා මහන්සි වෙලා ගෙදරින් ඇවිල්ලා එහෙම කරනවා කියන එක එයාට මැච් වෙන්නේ නැහැ. එතකොට එයාට ගැලපෙන්නේ ටීචින් ජොබ් එකක්. එයාට හරියන්නේ ඒ පැත්තේ කරගෙන යන එක. ඒකින් එයාට ලොකු ටියුෂන් ක්ලාස් එකක් ලොකු රටේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් බවට පත් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි හිතමු දැන් ස්කිල් කීපයක් තියෙන කෙනෙක් ඉන්නවා. ඔයාට පුළුවන් ඇඳුම් අහන්න. ඔයාට පුළුවන් කේක් හදන්න. ඒ වගේම ඔයාට පුළුවන් තව මොන හරි ඔයාට පුළුවන් ගණන් හදන්න හොඳට ඔයාට ටීච් කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ දක්ෂතා කිහිපයක් තියෙනවානේ. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ දක්ෂතා ටික ප්‍රයොරිටයිස් කරන්න. ඔයා කොලයක් අරගෙන ලියන්න ඔයාගේ දක්ෂතා අනුපිළිවෙලට. ඒ කියන්නේ ඔයා වැඩිපුරම දක්ෂ මොනවාටද කියන එක ඉස්සෙල්ලාම ලියන්න. ඔයානේ දන්නේ ඔයාගේ දක්ෂතාවල තරම කොහොමද කියලා. අපි එක්සැම්පල් එකක් විදියට ගත්තොත් ඔයා ලියනවා මම වැඩිපුරම දක්ෂ ටීච් කරන්න. ඊට පස්සේ මම දක්ෂයි කෑම හදන්න. කේක් හදනවා මම. ඊට පස්සේ මම දක්ෂයි ගාඩනින් වලට. ඒ වගේ ඔයාට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනේ? දැන් දක්ෂතා කීපයක් තියෙනවා නම් හරි අමාරුයිනේ එකක් හොයාගන්න. ඒක හොයාගන්න ඊළඟට ඔයා අනිවාර්යයෙන් කරන්න ඕනේ ඔය දක්ෂතා අතරින් ඔයා වැඩිපුරම කැමති මොනවටද? ඔයාට පුළුවන් ඒකට පර්සන්ටේජ් එකක් දෙන්න. මම ටීච් කරන්න 100%ක් කැමතියි. හැබැයි මම කේක් හදන්න කැමති 75%යි. මම ගාඩනින් වලට 50%යි කැමති. ඔයාලට පුළුවන් පොඩි පර්සන්ටේජ් මාක් එකක් දෙන්න. මම මේ දේවල් වලට මේ විදියට තමයි කැමති. මොකද උදාහරණයක් විදියට ගත්තොත් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. එයාට සින්දු කියන්න පුළුවන් ලස්සනට. ඒ වුණාට එයා සින්දු කියන්න කැමති නෑ. එහෙනම් ඒක එයාගේ පැෂන් එක වෙන්නේ නෑනේ. එයාගේ පැෂන් එක වෙන්නේ එයාට මේ ස්කිල් එක දිගටම කරගෙන යන්න පුළුවන්කම තියනවා නම් තමයි. ඒ කියන්නේ අපි පැෂන් එකක් කියලා කිව්වේ again and again force එකක් නැතුව කරන දෙන්නේ. ඒක නිසා ඔයා ඒ විදිහට ඔයාගේ කැමැත්ත සඳහන් කරන්න. දැන් එතකොට ඔයා දැන් අඳුරගත්ත ඔයාගේ ස්කිල් එක මොකද්ද? ඔයා ඒකට කොච්චර කැමතිද කියලා. ඉතින් එතකොට ඔයාට තියෙන පැෂන් එකක්. ඔයා යන්නේ ඒ පාරේ. ඔයාගේ ස්ටඩි පාත් එක, ඔයාගේ ජොබ් පාත් එක තියෙන්නේ අර පැෂන් එකේ. එතකොට ඒකට සමහර විට ඒ මොහොතේදී රටේ ලෝකේ ලොකු ඩිමාන්ඩ් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා කරන දේ ඔයා කරන්නේ හරි සතුටින්. අපි හිතමුකෝ කෙනෙක් කැමති ඔෆිස් ජොබ් එකක් කරන්න කියලා. එතකොට එයා උදේ නැගිටින්නේ හරි සන්තෝෂෙන්. එයා ආස වැඩි තමයි එයා එතන කරන්න යන්නේ. ඒක එයාගේ ලෙෂර් ඇක්ටිවිටි එක වගේ. උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් එයා කරන්නේ ලෙෂර් ඇක්ටිවිටි එක. අපි ආසයිනේ අපි ආසම දේ දවසම කරන්න තියෙනවනේ. ඉතින් එතකොට ඒක එයාට ඉක්මනටම එක්ස්පර්ටයිස් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. අපි කේක් හදන කෙනෙක් ගත්තොත් එයා කේක් හදන්න ආසයි. එයා හරි ආසාවෙන් කරන්නේ. එයාට කේක් හදනකොට බඩගිනි එන්නේ නැහැ. එයාට නිදිමත එන්නේ නැහැ. ඇත්තටම මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසායි කියන්නේ මම මගේ ඩිග්‍රී කරනකොට මම ඇත්තටම ඉගෙන ගන්න හරිම ආස කෙනෙක්. ඒ නිසා ඒ ඉගෙන ගන්න එක මට හරියට ගේම් එකක් වගේ. අර අපිට රිසල්ට් එනකොට අපි නිකන් නයා බෝඩ් එකක සෙල්ලම් කරනවා කියලා හිතන්නකො. අපිට මොන හරි කන්සෙප්ට් අවුල් වෙනකොට තේරෙන්නේ නැති වෙනකොට අපි නයා බෝඩ් එකේ පහළට එනවා වගේ. අපේ රිසල්ට් ඇවිල්ලා අපි හොඳ රිසල්ට් එකක් දාලා දිනකොට අපි ඉනිමගේ උඩට ගියා වගේ. අවසානයේදී අපේ ගෝල් එක තියෙන්නේ අපේ කප් එක තියෙන්නේ ග්‍රැජුවේට් වෙන එකේ. ඉතින් අපි මේ කප් එක ගන්නවා වගේ වැඩක් තමයි මගේ නම් මුළු බැචලර් ජර්නි එකේම තිබුණේ. ඉතින් ඒක තමයි පැෂන් එක කියන්නේ. එතකොට අපිට මහන්සිය දැනෙනවා හරිම අඩුයි අපි මේ ෆැෂන් එකත් එක්ක කරනකොට සහ අපි ඒ වැඩේ ගිව් අප් කරන්නේ කවදාවත්. අපිට ඒකේ හොඳ අනාගතයක් තියෙනවා. මොකද අපි හරි ආසාවෙන් අපි මේ දේ කරන්නේ. ඒකයි මේ ෆැෂන් එක අඳුනගන්න එකේ තියෙන විශාලම වැදගත්කම. එතකොට මම අවසාන වතාවටත් එයාට කියනවා ඔයා වැඩිපුරම දක්ෂ වැඩිපුරම කැමති දේ මොකද්ද? අන්න ඒක තමයි ඔයාගේ ෆැෂන් එක. හරියට ෆැෂන් එක ටච් කරන්න. එතකොට බලන්න ඔයාගේ අනාගතයේදී ඇත්තටම හොඳ ෆියුචර් growth එකක් තියෙවි. මොකද ඔයා ආසදී ඔයාට ගොඩ කාලයක් ඔයා කරගෙන යනකොට ඔයා ඒකේ උපරිම ප්‍රවීණයෙක් වෙනවා. ඇත්තටම දක්ෂයෙක් වෙනවා වගේම ඔයා කවදාවත් ඒ වැඩෙන් හති වැටෙන්නේ නැහැ. ඒ නිසා යාළුවා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා අදම ඔයාගේ පැෂන් එක අඳුනගෙන ඒ පැෂන් එක තියෙන පාත් එකේ යන්න ඔයාට බොහොම ටික කාලයකදී ප්‍රතිඵල ලැබෙවි. එහෙම ලැබෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි ඔයාලට.